කොහොමද ඔයාලට ඉතින් මං අදත් ඔයාලට අරගෙන ආවේ මගේ ගෙවුණු සෙනසුරාදා දවසක්. අද සෙනසුරාදා මේ උදේ 6:00 විතර ඇද්දි කොහොමත් සෙනසුරාදාට නම් මම මේ වෙලාවට තමයි ගොඩාක් දුරට නැගිටින්නේ. මොකද 7:00 වෙද්දී හස්බන්ඩ් දෝනි යනවා. දෝනිට ක්ලාස් තියෙනවා. දැන් ඉතින් මම මේ උදෙන්ම ගෙදර අයට තේක හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මං අද පොඩ්ඩක් හිතුවා මේ තේක හදන එක පොඩ්ඩක් ඔයාලත් එක්ක බෙදා ගන්න. මේ මොකද අපේ ගෙදර අපි පාවිච්චි කරන්නේ හයිලන්ඩ් කිරිපිටි. මට ගොඩ දෙනෙක් කියලා තියෙනවා ඒගොල්ලෝ හයිලන්ඩ් පාවිච්චි කරන්නේ නැහැ. මොකද කිරි එක හදද්දී කැටි ගැහෙන නිසා හදා ගන්න අමාරුයි කියලා. මේ ඇත්තටම මෙහෙම හදාගන්න ලොකු ගැටලුවක් නැහැ. මොකද අපි දිගටම පාවිච්චි කරේත් හයිලන්ඩ්ම තමයි. කිරිපිටි සීනි දාලා ඒක දෙක පොඩ්ඩක් මිශ්‍ර කරාට පස්සේ ඒකට මේ කොහොමත් ඇල් වතුර මේස හැඳි 2-3ක් දාලා අපි කිරිපිටි සීනි හොඳට ඇල් වතුරෙන් දිය කරගන්න ඕනේ. එතකොට කැටි ගැහෙන්නේ නැතුව අපිට මේ කිරි එක රසට හදාගන්න පුළුවන්. අනේ මන්ද මට නම් කඩේ තියෙන මොන කිරිපිටි ගත්තත් මේ හයිලන්ඩ් කිරි එක තරම් රස නැහැ ඒ කිසි දෙයක්. මේක හොඳ මේ උකුවට මේ හොඳ රසට තියෙනවා. මේ මං ඔයාලට කිව්වේ අර වතුර දාලා කලවම් කරාට පස්සේ මේ කැටි පොඩ්ඩක්වත් නැහැ කිරි හොඳට දිය වෙනවා. ඉතින් මම වතුර එක පැහැදිලිම ඒකට තේකොළ දා ගන්නවා. එතකොට කිරි එක හොඳට කහට රහට හදාගන්න පුළුවන්. කිරි එක හොඳට කහට තිබ්බේ නැත්නම් ඒත් රස නැහැනේ. ඉතින් වතුරෙන් මුලින්ම කිරි ටික අපි දිය කරගෙන ඊළඟට තමයි මම වතුර තේකොළ මේ දාගන්නේ. ඊට පස්සේ ඒක හොඳට කලවම් කරලා මේ වගේ හැන්දෙන් පොඩ්ඩක් ගහනවා. එතකොට මේ ඕම් බලන්නකො මම කිරි ටික පෙරුවට පස්සේ ඔයාලට පෙනෙයි තේ ගොට්ටේ මේ පොඩ්ඩක්වත් කහට නැහැ. මං ඔයාලට එක්ක මේ කලින් නම් කියලා ඇති මේ මම කිරි බොන්නේ නැහැයි කියලා. ඒ වුණාට දැන් මේ සතියක විතර ඉඳන් මට පොඩ්ඩක් අසනීපත් වුණා. මේ ඉතින් අපේ හස්බන්ඩ් කිව්වා මේ ඔයා මං කියනවට පොඩ්ඩක් සතියක් හොඳට කාලා බිලි ඉන්න කියලා. ඉතින් ඔන්න මම දැන් මේ හොඳට 3 වේල කන්නයි කිරි එහෙම බොන්නයි පටන් ගත්තා. අපි බලමුකෝ එයා කියන විදිහත් හරියයිද කියලා නේද? ඉතින් අපි 3 දෙනාට කිරි හදාගෙන මේ දෝනිට උදේ ක්ලාස් යන්න කලින් ඉතින් මං එයාට සමපෝෂ දෙන්න තමයි අද හිතුවේ. මොකද උදේට මට ටක් ගාලා කෑම මොනවද හදාගන්න මේ බැරිත් වුණා. එයා උදේට කිරිත් එක්ක තමයි මේ විදිහට අර සමපෝෂ දෙය කරලා කන්නේ. මේ ඔයාලට පේනව නේද? මං කිව්වේ මේ බලන්නකෝ තේක පෙරුවට පස්සේ කියලා. කෝප්පේ කිරිගොට්ටේ මේ එහෙම කැටි ගහිලා මේ නැහැත ඒක. ඉතින් දෝනිගේ සමපෝෂකත් මම මේ විදිහට හදාගෙන එයාට කන්න දීලා එයාව ලෑස්ති කරලා 7:25 වෙද්දී ඇරියා පන්ති. දැන් ඉතින් සුපුරුදු විදිහට මං ගේ දොර අස් කරගන්න ඕනේ. මුලින් තමයි පටන් ගත්තේ. නිදන කාමරේ අස් කරලා අතුගා ගත්ත මේ විදිහට. මොකද දැන් 9 වෙද්දී පුතාට තමිල් ක්ලාස් එක එනවා. ඒ දෙන්න කොහොමත් ඒ ලැන්ග්වේජස් දෙකට විතරයි ක්ලාස් යන්නේ. ඉංග්‍රීසියුයි තමිලුයි. ඉතින් ඒ නිසා උඩ මුලින්ම අස් කරගත්තා. ඊළඟට අපේ පහළ කොටසත් මේ විදිහට පොඩ්ඩක් අතුපතු ගාගෙන ඉතින් මම උදෙන්ම කෑම ටිකත් ලෑස්ති කරගන්න තමයි හැදුවේ. මේ යාළුවනේ කලින් දවසේ අපි මේ බඩේරිගු වගේක් ගෙනාවා. ඒක මම ඉතුරු හරිය මේ ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. ඒ ටික පොඩ්ඩක් ස්ටීම් කරලා මටයි පුතාටයි උදේට කන්න ගන්න හිතුවා. මම දැන් මේ උදෙන්ම ඔයාලා දැක්කනේ මේ පොලොස් එකක් ලිපේ තියාගන්න තමයි හදන්නේ. මේ අපේ ඔෆිස් එකට ඊයේ ගෙනල්ලා තිබ්බා මේ සිකුරාදා පොලොස්. ඉතින් හොඳ පොලොස් ගෙඩියක්. මේක අපි බලමු රසට උයා ගන්න. තව මේ පොලොස් මේ විදිහට පොඩි කෑලි කපලා සුද්ධ කරගන්න විදිහ මේ අපේ ඔෆිස් එකේම අයියා කෙනෙක් තමයි මේ මට කියලා දුන්නේ. ඒ අයියලා මේ රසට කෑමත් හදනවා. මට ඉතින් මේ වෙලාවේ පොලොස් කපද්දී එයාවත් මතක් වුණා. මේ විදිහට ඇත්තටම මේ හරිම ලේසි. අර අපි මේ කැත්තෙන් කපනවා නම් ගොඩාක් ලේසි. ඒ වුණාට මේ වගේ කටින් බෝඩ් එකක කපද්දී මේ විදිහට පොඩි කෑලි කපා ගන්න
වන්ටන් අපිට සුද්ධ කරගන්න පොලොස් එක හරි ලේසි. ඒ අතර මගේ බඩිනිකු එකක් තැම්මිලා. ඉතින් පුතාට කිව්වා මම ඒක ටික බෙදලා අරගෙන කන්න කියලා. මොකද මේ මං උදේට විශේෂ මුකුත් හැදුවේ නැහැයි කියලා කිව්වනේ. මේ ඊට පස්සේ මම පොලොස් ටික මේ වතුරට දාගත්තා. මේ පොලොස් ගෙඩිය හරියට කොහොල්ලක් තිබ්බා. ඔයාලට පෙනෙයි මේ මගේ පීය හොඳටම කොහොල්ල ගෑවිලා තියෙන්නේ. පස්සේ ඉතින් ඒ ඔක්කොම සුද්ධ කරගන්න ඕනේ. මේ විදිහට සාමාන්‍ය ප්‍රමාණික කැලි තමයි මේ මම කපා ගත්තේ. මොකද අද මම පොලොස් එක උයාගන්නේ ගෑස් එකේමයි. මොකද සෙනසුරාදා මට ගොඩාක් වැඩ තියෙන දවසක්. මම කොහොමද දැන් 9:00 වෙද්දි දෝනි ගන්න යන්නත් ඕනේ. මම බැලුවේ ඊට කලින් මේ පොලොස් එක ලිපේ තියලාම යන්න. ගොඩක් දුර නෙමේ ළඟ දෝනිට ක්ලාස් එක තියෙන්නේ. ඉතින් මම පොලොස් ටික කපාගෙන මේ මිටි කිරිම තමයි මම මුලින්ම දැක්කේ. මේකත් මට ඇත්තටම මගේ ඔෆිස් එකේ අක්කා කෙනෙක් කිව්වේ අපි අර මුලින් දිය කිරින් එළවලු මේ පොලොස් කැකිරි එහෙම යද්දි තැම්බෙන්න තියෙනවනේ. එතකොටම ඇත්තට මේක මේ රහ නැහැලු. මිටි කිරි දාලාම තැම්බෙන්න තිබ්බට පස්සේ තමයිලෝ ඒකේ අර කිරි රස හොඳට ඒ පොලොස් උනත් කැකිරුණත් ඒ කෑලි වලට අල්ලගන්නේ. මේ ඇත්තට මේ කතාව ඇත්ත. මේ අර දිය රහ මේ පොඩ්ඩක්වත් නැහැ. මේ විදිහට හොඳ කිරිම දාලා අපි පොලොස් ටික මුලින් තැම්බ ගත්තහම ඉතින් මං සුපුරුදු විදිහට කරපිංචා රම්පේ බීලුණු ගෙඩි භාගයක් විතර මං සුදු ලුණු නම් එකතු කරේ නැහැ. මොකද සුදු ලුණු දැම්මට පස්සේ පොලොස් ටික කල් තියාගන්න බැරි වෙනවා. ඒ වගේම උළුහාල් කුරුඳු පොත්තක් එනසාල් කරාබ නැටි 4-5ක් විතර දාලා මම තව මේ පොලොස් එකට දාගත්තා. මිරිස් කුඩු බැදපු 3-5 කුඩු කහ කුඩු දාලා හොඳට එක කලවම් කරගෙන මේ විදිහට මද ගින්නේ ලිපේ තියාගත්තා. ඊට පස්සේ මේ මං අද නාඩු හාල් ගත්තේ උයන්න. මං කිව්වනේ අපේ පැත්තේ දැන් කීරි සම්බා හොයාගන්නත් නැහැ කියලා. ඉතින් දැන් අපි නාඩු වලට මාරු වුණා. හාල් ටිකක් ලිපේ තියාගත්තා. අද දවල්ට විතරක් ඇති වෙන ප්‍රමාණයට. ඊළඟට යාළුවනේ මම අද මාළු ඩෙවල් එකක් තමයි හදාගන්න ලෑස්ති වෙන්නේ මේ. අද මම මේ අරගෙන තියෙන්නේ මේ අලගුඩු මාළු. මේ අතර මේ පොලොස් එක මම වැහුවේ නෑ තාම. පොලොස් එක වැහුවොත් මේ අර කිරි ටික උතුරලා යන්න පුළුවන්. බැරි වෙලාවකත් අපිට ළඟ ඉඳලම බලන්න බැරුව ගියොත්. ඒ නිසා මේ හොද්ද මේ වගේ හොඳට පැහෙනකම් මම ඇරලා තියලා මේ වගේ ගාන්ට එද්දි පොලොස් එක වහලා උයා ගන්නවා. මං කී හිතේ මාළු ඩෙවල් එක ගැනනේ. අලගුඩු මාළු වලින් තමයි මම මේ ඩෙවල් එක හදන්නේ. ඇත්තටම අලගුඩු කියන්නේ නම් කවුරුත් ගොඩාක් කන්න කැමති නැති මාළු එකක්. මේ ඒ උනාට මේ මාළු එක මේ වගේ හදාගත්තොත් අපිට රසයට කන්න පුළුවන්. ලුණු ගම්මිරිස් හොඳට අත ගාලා මාළු එක පෑන් එකේ බැදෙන්න තිබ්බා. ඒ එකම සුදු ලුණු අමු මිරිස් තක්කාලි ලුණු පොඩි කොටුවට කපා ගත්තා. මාළු ඩෙවල් එකට දාන්න. ඉතින් අර පෑන් එකට මම මේ වගේ පෑන් එකක් ගත්තාම ගොඩාක් ගැඹුරු තෙලේ බදින්න ඕනේ නැහැ. තෙල් පොඩ්ඩක් දාලා කලවම් කර කර බදින්නයි තියෙන්නේ. දැන් යාළුවනේ වෙලාව උදේ 10ට විතර ඇති. පුතාගේ ක්ලාස් එකත් එහෙම්මම යනවා. මම පොලොස් එක ලිපේ තියලා දෝනිවත් අරගෙන ආවා. දැන් ඉතින් ටීචර්ලටයි පුතාලටයි තේ දෙන්න මං අද මේ සමපෝෂ තමයි හදන්නේ. මොකද බිස්කට් මොනවත් මේ ඉතුරු වෙලා නැහැ ගෙදර. අද සෙනසුරාදානේ හෙට තමයි ඒ ඔක්කොම ආපහු ගේන්නේ. ඉතින් මේ විදිහට සීනි පොල් දාලා මුලින්ම මේ සම්පෝෂ ටික කලවම් කරගෙන ඉන්නවා. පොල් දැම්මට පස්සේ තමයි මේ අතින් කලවම් කරන්නේ. ඊට පස්සේ වතුර චුට්ටකුත් දාලා ඉතින් ඔයාලා කවුරුත් දන්නවනේ සම්පෝෂ හදන්න නේද? සම්පෝෂ ඉතින් හොඳට කලවම් කරගෙන මේ බෝල කරන්න කලින් මේ මම බැලුවා සීනි එහෙම ඇද්ද කියලා. මොකද මම ගොඩාක් පැන් රසට නම් මේ කන්න බෑ ඇත්තටම මේවා. සීනි චුට්ටක් අඩුවට නමුත් ගානට රසට තිබ්බා. ප්ලේන් ටී එකක් හදාගත්තා මේ බමාලටයි ටීචර්ටයි දෙන්න.
මේ ඔක්කොම මම කරන්නේ ඉතින් මේ මගේ මේ ලන්ච් එක රෙඩි කරන ගමන් තමයි. මේ ඒක නිසා තමයි අර ඔයාලට මේ හරි හදන විදිහ උනත් පිළිවෙලකට ගේන්න බැරි. ඉතින් ඕනේ අතරේ මම මාළු ටිකක් බැදෙන නිසා මේ අත පෙරලා ගන්නවා නැත්තම් ඒකත් කර වෙන්න පුළුවන්. ඔහොම තමයි නේද අපේ ගෙවල් වල සාමාන්‍යයෙන් ගෙවෙන්නේ හැම ගෙදරකම මෙහෙම තමයි. ඉතින් ගෘහණියක් වුණාම අපි හැම එකක්ම ඉතින් කොහොම හරි මේ මැනේජ් කරගන්න ඕනේ. ඔය අතර අපේ පුතා මෙහෙම තමයි මේ ක්ලාස් එක තියදී 3 සැරයක්වත් පල්ලෙහාට එනවා. දැන් වතුර බොන්න කියලා ආවා. ඊළඟට වොෂ්රූම් යන්න කියලා එනවා. ඒ වගේ තමයි අර එක විදිහකට ඉන්න නම් චුට්ටක් අමාරුයි. ඉතින් මාළු ටිකක් බැදෙනවා. මගේ පොලොස් එකක් ලිපේ. ඒ අතරේ ටීචර්ටයි බබාලා දෙන්නටයි තේත් හදාගෙන මං උඩට ගිහිල්ලා ටක් ගාලා දීලා එන්නම්. ඔන්න බලන්නකො දැන් මේ විනාඩි 45කට විතර පස්සේ මම මේ ගොඩාක් මේ අඩුවම ගින්දරේ තමයි මේ පොලොස් එක උයාගත්තේ. පොලොස් එක දැන් නම් ගානට ඉදිලා තියෙන්නේ. මේ කෑල්ලක් මම පොඩ්ඩක් පොඩි කරලා බැලුවා හොඳට තැම්බිලා. මේක දැන් මම ඔහොමම මේ චුට්ටක් නිමෙන්න තවත් ගින්දර පොඩ්ඩක් අඩු කරලා ලිපේ තියාගත්තා. ඒ අතර මගේ බත් එක ඉදිලා මේ බත් එක නම් මම ඉදුණු ගමන්ම කූරු කා ගන්නවා. මොකද මේ මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ අර බත් එක බෙරි වෙලාවත් මේකට කැටි ගහිලා තියෙනවටවත් හොඳට ඇට වගේ දීදි තමයි රස. ඔන්න මගේ පොලොස් එක හරියෝ බලන්නකෝ ලස්සන පාටට තියෙනවා නේද? ඇත්තටම පොලොස් එක රසයට තිබ්බා. ඒ අතරේ මගේ මාළු ටික පැදිලි ඉවරයි. මම දැන් ඒකට ටෙම්පරාදුව දාගන්න යන්නේ ඩෙවල් එකට. ඉතින් අපි කවුරුත් කරන විදිහට ඉඟුරු දාලා සුදු ලූණු හරපිංචා ඒ ටික දාලා අමුමිරිසුත් තැලටම දැම්මා. එතකොට හොඳ සුවඳක් එනවා. ඒ ටික ඉතින් පොඩ්ඩක් රන්වන් පාට වෙනකම් හොඳට ටෙම්පරාදු කරගන්නවා. මේ විදිහට හොඳට කලවම් කරගෙන අපේ ටෙම්පරාදුව දාගෙන මම මේකට මේ එකතු කරන්නේ ඔයිස්ටර් සෝස් තේ හැන්දක් විතර දාගන්නවා. ඊළඟට සෝයි සෝසුත් තේ හැන්දක් විතර දාගත්තා. ඊළඟට තක්කාලි සෝසුත් ඕම් බලන්න මම ලිප අඩු කරන්න ගියේ සෝස් ටික කර වෙයි කියලා. ඊට පස්සේ ලිප නිමිලම ගියා. එහෙම්මම මේ මගේ සෝසුත් දැන් ඉතින් ඉවර වෙන්න ඔන්න වෙන්න කොහොම හරි ඉතින් හදාගමු නේද? කහ කුඩු චුට්ටක් දැම්මා. ලුණු කුඩු ටිකක්. අන්තිමේට කෑලි මිරිස් කුඩු චුට්ටක් දාලා ගොඩාක් අඩු ගින්දරේ මේක හොඳට ටෙම්පරාදු කරගන්නවා. නැත්නම් සෝස් කෑලි මිරිස් හැම කර වෙන්න පුළුවන්. එතකොට අපේ ඩෙවල් එක රස නැහැ. ඊට පස්සේ මම මේ විදිහට බැදගත්ත මාළු ටික දාගෙන හොඳට කලවම් කරගන්නවා. මේක හොඳට කලවම් කරලා මම මේකට සීනිත් එකතු කරගන්නවා තේ හැන්දක් විතර. ඇත්තටම යාළුවනේ මොන සෝස් එක දැම්මත් මේ සීනි දාපුවාම ඒ රස හොඳට බැලන්ස් වෙලා යනවා. මේ අපේ ඩෙවල් එකේ චිකන් ඩෙවල් එකක් වුණත් මාළු ඩෙවල් එකක් වුණත් මේ සීනි චුට්ටක් ඕගොල්ලෝ අන්තිමට දාන්න. එතකොට මේ ඇත්තටම හරීම රසට ඒ වගේම අර මේ කැරමලයිස් අර කැරමල් පාටට මේ ඩෙවල් වල තියෙන්නේ ඒ වගේ එනවා සීනි එකතු කරාට පස්සේ. අය වගේම මේ තක්කාලි ලූණුයිත් මම හැම ඩෙවල් එකකටම අන්තිමේට තමයි එකතු කරන්නේ. මොකද අර ඒවා ගොඩාක් තැම්බිලා ගියාම මේ ලස්සනක් නැහැ. ඒ වගේම ලූණු එහෙම හොඳට කෑලි හැපෙද්දි තමයි රස. මේ බලන්නකො හොඳ රස පාටට තියෙනවා නේද අපේ ඩෙවල් එක. ඇත්තටම මාළු ඩෙවල් එකත් රසයි රසට තිබ්බා. ඒ වගේම මම පරිප්පුත් තව හදාගත්තා. දැන් ඉතින් කුස්සිය වැඩි ඉවර කරලා මේ විදිහට කුස්සිය ක්ලීන් කරගත්තා. මං කොහොමත් ඊවට පස්සේ ඉතින් කොයි ගෙදරත් ඉතින් ක්ලීන් කරගන්න එපා කුස්සිය නේද? ඊළඟට මේ යාළුවනේ අපේ මේ කා පෝච් එක මේක හරියටම කිලුටු වෙනවා. මේ මොකද අපේ මේ සැලී නිසා මෙයා හැම වෙලේම මෙහෙට යනවා කකුලේ කොහෙන් හරි තෙමාගෙන ඇවිල්ලා මේ මොකද අපේ මේ ඉස්සරහ තියෙන ටයිල් එක ඇත්තටම මේ ඉක්මනට කුණු බැඳෙන එකක්. ඒක නිතරම සුද්ධ කරන්න ඕනේ. ඒ අතර ඉතින් මේ දවස්වලට ටිකක් වැස්සත් මේ තාප්පේ දාලා තියෙන මේ මල් ගස් වලට අපි වතුර කොහොමද දාන්න ඕනේ? ඔන්න එයා කෑ ගහන සද්ද වලට දැන් ඇහි.
මේ විදිහට ඉතින් කාපෝච් එකත් මොප් කරගන්නවා. ඒ අතර ක්ලාස් එක ඉවර වෙලා ටීචර්ත් ගියා. ටීචර් ගියත් හරිය මේ දන්නවද මේ දෙන්න මොකද කරන්න කියලා? අපේ දෝනිට යාළුවෝ ජිල් බෝල වගේක් දුන්නලු. මේ අයියයි නංගි ඉතින් මේ ජිල් බෝල සෙල්ලම් කරනවා. මේ ටීචර් ගියත් හරි ඉතින් සෙල්ලම් කරන්න තමයි දෙන්න කොහොමත් බලන් ඉන්නේ. මේ මෙයා මාත් එක්ක චුට්ටක් තරහ වෙලා මොකද මේට එන්න දෙන්න නැතුව මේ මම අර මේ මෙතන අපේ පොඩි ගේට් එකක් තියෙන මේක වැහුවානේ. මේ නිසා දැන් තරහ වෙලා එයාම කියන්නේ මේ කුඩුවට ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා. මේ මං යාළු කරගන්න එයා හරි මාසෙ සමපෝෂ කන්න. මේ යාටත් මේ සමපෝෂ දෙකක් ඉතින් මම තියලා තිබ්බා. මේ මොකද මෙයාව දැන් ඉස්සරහට යවන්න බෑ. මේ මෙයා චුට්ටක් දැන් සැර වෙලා ඉන්නේ. මේ පාරේ කාටවත් යන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා මේ අපි ඉස්සරහෙම නැත්තම් ගොඩාක් දුරට පිටිපස්සට දාලා තියෙන්නේ. මේ ඉතින් මෙයා හොඳයි. ඉතින් අපි නැති වෙලාවට ගේ බලා ගන්නවා හොඳට. කාටවත් මේ එන්න දෙන්නේ නැහැ ඉතින්. දැන් එයාව චුට්ටක් එහෙම අත ගාලා මේ යාළු කරගන්න ඕනේ. ඔන්න දැන් මේ තවත් වැඩක් දැන් නම් හොඳටම දවල් වෙලා තියෙන්නේ. මම ඔයාලට කියවනේ සෙනසුරාදා කියන්නේ මට ගොඩාක් කාර්යබහුල දවසක් කියලා. දැන් මම මේ මොකද දන්නවද කරන්න යන්නේ? අපේ පුතාගේ මේ ඉස්කෝලේ මේ එක්සිබිෂන් එකක් තියෙනවා මේ හිස්ටරි වලට. දැන් එයා මේ මොකද්ද ඩෙන් එකක් තමයි හදන්න මේ බාර අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ ඉතින් ගුහාව මම කිව්වා එයා දැන් මේක මහා පරිමාණයේ ලයිට් දාලා මේ ගිනි මැලයක් දාලා සර්කිට් දාලා ඒකේ ගින්දර පත්තු වෙන විදිහට දාලා මේ ලොකු ප්‍රොජෙක්ට් එකක් තමයි පටන් ගන්න මේ එයාගේ නම් ප්ලෑන් එක. ඒ වුණාට ඉතින් මම කිව්වා මේක අපි බොහොම මේ සරල විදිහට මේ හදමු කියලා. මොකද සඳ ගෙනියන්නත් ඕනේනේ. දැන් ඒගොල්ලෝ මේ බඩු එකතු කරලා දෙනවා. මම පොඩ්ඩක් එයාලට ස්ට්‍රක්චර් එක විතරක් හදලා දීලා මේක ලස්සනට හැඩ වැඩ කරන්න දෙන්න බාර දෙනවා. මේ වගේ හිමීට ගල් තියන්න කිව්වා වටේටම. මේ පාසිත් ඒගොල්ලෝ තමයි හොයන් ආවේ. මේ සත්තු මේ අපේ පුතයි දුවයි දෙන්න හැදුවේ. මේ අස්සෙන් කුරුළු බිත්තරේකුත් හොයාගෙන ඇවිල්ලා මේ දුව ඒකත් තියන්නලු. මේ දෙන්න ලස්සන්ට මේක මේ හැදුවා කොහොම හරි මේ මමත් උදව් කරා. මේ ගොඩක් දුරට ඒ දෙන්නගේ නිර්මාණ තමයි ඔය දෙන්නගේ අදහස්. ඒ දෙන්නමයි බඩුත් හොයාගෙන ආවේ. ඉතින් ඒගොල්ලෝ කියන විදිහට කරන්න අමාරු ඒවා මම කරලා මේ දුන්න අය ඒගොල්ලන්ට. මේ බලන්නකො හැදුවට පස්සේ මේ අපේ දෝනි ලයන් කෙනෙකුත් හොයාගෙන ආවා. මේ හැබැයි ලස්සනට තිබුණා ඉතින්. කොහොම හරි ඔය වැඩේ ඉවර වෙද්දී දවල් 2:00මාරත් පහ වුණා. ඇත්තටම දැන් නම් හොඳටම මහන්සි. මම වොෂ් එකක් එහෙම දාගෙන ආවා. මොකද හවස දෝනිය ආර්ට් ක්ලාස් එකකටත් යනවායි කියලා මම කිව්වනේ. එයාගේ ආසයිනේ එයා චිත්‍ර අඳින්නේ නිසා මේ එයාගේ සතුටට මම ආර්ට් ක්ලාස් එකකට එයාව එක්කන් යනවා. ඒකටත් අරදින්න ඕනේ. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක නම් ඇයි දන්නවද මම මේ ගේන්න හිතුවේ? මම මේ YouTube එකේම දැක්කා දැන් මේ අපේ වයසයි සයිස් එකත් එක්ක දැන් ගොඩක් ඩබල් චින් එහෙම එන්න බලනවනේ. ඉතින් අර තමන්ගේ මේ ඩේ ක්‍රීම් එක යූස් කරද්දී අර අපේ නිකට යටට පොඩි මසාජ් එකක් දෙපැත්තට උඩට ඇදෙන්න දුන්නාම ඒ ඩබල් චින් එක එන එක මේ නතර වෙනවයි කියලා මෙන්න මේ විදිහට නිකට යටින් ඇඟිලි තියලා උඩ අතට මසාජ් කරන්න ඕනේ. මේ මට නම් ඔක අනික මේ වාර 10ක්වත් අඩුම තරමේ කරන්න ඕනෙලු. මට නම් ඔක එක දිගට කරන්න කොහොමත් අමතකත් වෙනවා. වෙලාවකුත් මදි වෙනවා. මේ ඔයාලා පොඩ්ඩක් try කරලා බලන්න මේ රිසල්ට් එකක් තියෙනවද කියලා. මං හිතන්නේ හොඳ ප්‍රතිඵලයක් ඇති. ඉතින් කොහොම තමයි අද මගේ සෙනසුරාදා මුළු දවල් කාලෙම ගත වුණේ. මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙත් ඔයගොල්ලෝ හම්බ වෙන්න නම් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට.